ප්‍රදේශයේ සිට පැමිණි නාමල් කුල කුමරු ඇතුළු ඥාති මිත්‍රාදී හැමදෙනාම ගල්ගමුවේ දිල්හානි කුල කුමරිය ඇතුළු ඥාති මිත්‍රාදී හැමදෙනාම වෙනුවෙන් ගෞරවයෙන් යුතුව මේ මොහොතේ පිළිගන්නවා. හැමදෙනාටම සුබ දවසක් සුබ උදෑසනක් වේවා. එළඹෙන මේ සුබ මුහූර්ත මූලික කරගෙන මංගල පෝරුවේ චාරිත්‍ර සිදු කරමින් මේ නව යුවතිපතීන් දෙදෙනා චාරිත්‍රානුකූල විවාහය සිදු කිරීම සඳහා තමයි මේ මොහොතේ සූදානම් වෙලා තිබෙන්නේ. ඒ රාජකාරිය මනාලියගේ පාර්ශවයේ විසින් මා වෙත පවරා තිබෙනවා. ඒ නිසා මංගල පෝරුවේ චාරිත්‍ර තව ස්වල්ප මොහොතකින් ආරම්භ කරනවා. මේ පිරුවටය මතට පැමිණෙන සෑම දිනාම සපත්තු සෙරෙප්පු ගලවලා එන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම පෝරුවට මේ මනාලිය සහ මනාලය නංවන පාරුව ලබා දෙන මනාල පාර්ශවයෙන් පියාණන් ඉන්නවා කියලා කීවා. මනාලියගේ පාර්ශවයෙන් මාමණ්ඩි කෙනෙක් නේද ඉන්නේ? හරි. හැමදෙනාම අපි වෙරසක් නාද මැදේ මේ නව යුවතිපතීන් දෙදෙනා පෝරු මාත්‍රකාරුඩ කිරීමට එනස් සූදානම් වෙන හැමදෙනාම වන්දනා කරගන්න අපි පෝරු චාරිත්‍ර ආරම්භ කරමු. ඒ වගේමයි මම පෝරුවේදී මේ දෙදෙනාටම අද දවසේ යෙදিলা තිබෙන්නේ උතුරු දිශාව සුබ දිශාව විදිහට උතුරු දිශාව බලාගෙන පළවෙනි මම අතින් සංඥා කරනවා කවියක් කියලා. ඒ කවිය කියලා සංඥා කරනකොට තාත්තගේ සහ මාමණ්ඩිගේ වාරුව මත දකුණු පියවර පළවෙනි පඩියේ තියන්න, වම් පියවර දෙවෙනි පඩියේ තියන්න, තුන්වෙනි පියවර විදිහට දකුණු පියවර නැවතත් පෝරුව මත තියලා මේ පෝරු යන්ත්‍රයේ මතට දෙදෙනාම පැමිණෙන්න මම සංඥා කරනකොට එහෙනම් වැද ගන්නකො හැමදෙනාම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මම සිරස මුනීන්ද්‍රං බුද්ධ රාජා විශ්‍රේෂ්ඨං මම තිලක ලලාටේ ධර්ම රාජා නිරෝධං මම සකල ශරීරේ සංඝ රාජා විවෘධියත් මමද තුනුරුවන්හි දැන් වඳින් අත්